පොඩි ගොන්නේ 언니? 거기도 아니에. 어느 날이 붙었다는 말 거야. So sorry for disturbing you. Thank you so much. වාගේ ගෙදර ආදරයට හදන සුරතලා කියන්නේ හරියට වාගේ පවුලෙම සාමාජිකයෙක් වගේ. ඔයා හැමදාම මහන්සිලා ගෙදර එද්දී වාගේ ඉස්සරහට ආදරෙන් දියගෙන එන. ඔයා ලෙඩ වෙලා ගෙදරට වෙලා ඉද්දී ඔයාගේ ඇඳ ගාවටම වෙලා ඉඳගෙන කන්න බොන්නේ නැතුව ඔයා දිහා බලාගෙන ඉන්න. එහෙම නැත්නම් ඔයාට කරදරයක් වුණාදී අනිත් හැමෝටම කලින් ඔයා ළඟට දුවගෙන යනිලා ඔයාව බේරගන්න ආදෙන. ඔයාගේ බලු පැටියා. ඔයාගේ පවුලෙම සාමාජිකයෙක් වගේ. එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවා වගේ කියලා හිතච්ච වෙලාවල් තියනා නේද? හැබැයි ඔයාට මෙච්චර ආදරය කරන කෙනාව හදිස්සියේ කරදරයක් වෙලා ඔයාව දාලා අඬුනේ. ඔයාට ඒක දරා ගන්න පුළුවන් නේද? මේකට දෙන්න පුළුවන් විසඳුමක් විදිහට ජානි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හදාරන විද්‍යාඥයන් කල්පනා කරනවා අපේ සුරතලන් අපි ළඟ හැමදාටම තියාගන්න පුළුවන් විදිහක් තියනවාද කියලා. හරි, දැන් මේ විද්‍යාත්මක සාක්ෂි වලින් පෙන්වන විදිහට සුනකයෙක්ගේ බාරකරුගේ අතර තියෙන බැඳීම ඉතාම සුවිශේෂී. මේ ළඟදි වෙච්ච විද්‍යා පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා සුනකේ තමන්ගේ බාරකරුට කොච්චරද ලෝයල් කියනවා නම් සුනකේ තමන් කන ආහාරවලටත් වඩා එහෙම නැත්නම් තමන් ළඟින් ඇසුරු කරන අනිත් සුනකයන්ටත් වඩා තමන්ගේ බාරකරුට ආදරය කරනවා කියන එක. ඒ වගේම තමයි ඔයාලා හිතලා බැලුවොත් පූසෝ ගැන. පූසෝ ඔයගොල්ලන්ට තියෙන බැඳීම පෙන්වන විදිය ඉතාම සුවිශේෂී. ඒ වගේම ඔයගොල්ලෝ අශ්වෝ වගේ සතුන් ගැන හිතලා බැලුවොත් අශ්වෝ මුළු ජීවිත කාලය පුරාවටම එකම බාරකාරයට ලෝයල් කියන එක ගොඩාක් විද්‍යා පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හේතුන් නිසා තමයි සුරතලෙක් නැති වෙනවා කියන එක හරියටම අපේ පවුලේ සමාජිකයන් නැති වෙනවා වගේ අපිට දැනෙන්නේ. ඉස්සෙල්ලාම කරන්නේ ඉතාම කුඩා DNA සාම්පල් එකක් ඔයාගේ සුරතලාගෙන් ලබා ගන්නවා. මේකට කරන්නේ බොහෝ දුරට ඔයාගේ සුරතලාගේ සමේ සෛලවලින් DNA සාම්පල් එකක් ලබා ගන්න. ඊට පස්සේ තවත් මවුසතෙක්ගේ එක්සෙල් එකක් ඇතුළට මේ ඔයා ලබාගත්ත DNA සාම්පල් එක ඇතුළත් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ එක්සෙල් එක නැවතත් ඒ මවුසතාගේ ගර්භාෂයට ඇතුල් කරලා තාම සූක්ෂම විදියට ඒක වැඩෙන්ලි ඉඩහරින්න. ඉතින් අවසානයේ ඔයාට ලැබෙන අලුත් සුරතලා ජානමය වශයෙන් 100% ඔයාගේ මුල් සුරතලාට සමාන වෙන්නුව. ඉතින් මේ විදියට ජානමය පිටපත් ලබාගන්න පුළුවන් ඔයාලගේ මේ බලු පැටවුන්ගේ විතරම්ම නෙමේ. පූසෝන්ගේ අශ්‍යෝන්ගේ එහෙමත් නැත්නම් ෆාර්ම් ඇනිමල්ස් ලගේ මේ වගේ ගොඩක් සතුන්ගේ ජානමය පිටපත් මේ තාක්ෂණය හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕනේ පොඩි කරුණක් තියෙනවා. පර්සනැලිටිස් ඇන්ඩ් එක්ස්පීරියන්ස් කියන ඒවා හරිම යුනික්. ඒක අපිට වගේම සත්තුන්ටත් එහෙමයි. ඉතින් අපි මේ තාක්ෂණය හරහා ලබා ගන්න අලුත් සුරතලා ඔයගොල්ලොන්ගේ මුල් සුරතලාට ඉතාම සමාන වුණාට ජානමය වශයෙන් එයාගේ හැසිරීම පොඩ්ඩක් වගේ මුල් සුරතලාට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ තාක්ෂණය ලෝකයේ ගොඩක් රටවල දැන් ඉතාම හොඳින් භාවිතා වෙනවා. මම උදාහරණයක් විදිහට කියනවා නම්
මේ ගෝල්ඩන් රිට්‍රිව වගේ සුනකෙක් එයාගේ නම බූ එයාව කලෝන් කරලා බූටූ කියලා කලෝන් එකක් හදලා තියෙනවා. ඉතින් මේ අලුත් පිටපත බූටූ කියන අලුත් සුරතලා එයාගේ පවුලේ සමාජිකයන්, ඒ කියන්නේ පරණ පවුලේ සමාජිකයන් සමගම ඉතාම ආදරයෙන් කල් ගෙවනවා. එතකොට ලෝකෙ පළවෙනියටම ක්ලෝන් කරපු, එහෙමත් නැත්නම් ජානමය පිටපතක් හදපු සුරතලා. එයාගේ නම සීසි. එයත් මේ වෙනකොට එයාගේ පවුලේ සමාජිකයන් සමග ඉතාම හොඳින් ආදරයෙන් කල් ගෙවනවා. නිකවට හිතලා බලන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ වගේ ක්ලෝන් කරලා අශ්වයෙක්ව හදන්න, කියන්නේ රේසර්ස් ඩියස් කරන ඉතාම වටින අශ්වයෙක්ගේ ජානමය පිටපතක් හදාගන්න පුළුවන් නම් ඒ කලින් අශ්වයට තිබ්බ දක්ෂතාම ඒ විදිහටම ජානමය වශයෙන් අලුත් සුරතලෙක්ට, අලුත් අශ්වයට අපිට ලබාගන්න එයාව තරඟවලට එමත් ඉදිරිපත් කරලා අර දක්ෂතාම දක්වනව ඉස්සරහටත් දකින්න පුළුවන්. හරි, ඉතින් මෙයාගේ තාක්ෂණයක් ලංකාව වගේ රටකට කොයි තරම් වැදගත්ද? අපි හිතලා බැලුවොත් තාක්ෂණයේ ප්‍රධාන සංකල්පය පෙට්‍රෝනින් කියන එක වුණාට පෙට්‍රෝනින් කියන එකත් ලංකාවට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි හිතලා බැලුවොත් ඇග්‍රිකල්චර් පැත්තෙන්, ඒ කියන්නේ කෘෂිකර්මයේ පැත්තෙන් අපිට පුළුවන් අපේ ඉන්නවා නම් ඉතාම වටිනා කිරි ගවයන් ඒගොල්ලොන්ව නැවතත් ක්ලෝන් කරලා ඒගොල්ලොන්ගේ ජෙනටික් ප්‍රොෆයිල් එක, ජාන සංයුතිය සංරක්ෂණය කරගන්න. ඒ වගේම තමා අපිට හිතලා බලන්න පුළුවන් අපි කොහොමද අපේ වඳ වීගෙන යන සතුන් සංරක්ෂණය කරගන්නේ කියලා. අලි ඇතුන්, ඒ වගේම ඉතාම දුර්ලභ මාළු වර්ග, මේ වගේ සත්තුන්ව අපිට මේ ක්ලෝනීකරණ තාක්ෂණය භාවිතා කළා ඒගොල්ලොන්ගේම ජානමය කොපීස් හදාගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ වඳ වීගෙන යන සතුන් තව ගොඩාක් කාලයකට ආරක්ෂා කරගන්න.